මොකද්ද කියන්නේ? සින්දුවද? සින්දු කියන්න බෑ. සින්දුව කියන්න බෑ. කියන්න සින්දු. හැබැයි ඒක වෙලා යයි ඕනේ. කමක් නැහැ අපිට වෙලා තියෙනවා අපි වෙන ප්‍රෝග්‍රෑම් එක කැන්සල්. බය වෙනවද? ඇයි ඒ? මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. තේ දුලහට හොල් කර මාව හසුණා. මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. තේ දුලහට හොල් මාව හසුණා. මම උස්සරේකට ගියා සින්දු කියන්නේ. මම අපසු වෙන්න ලැබුණා ජාමේ දුලහට. බැහැලා පාරට හැරුණා කානත් දෙසට මගේ ගිටාර එක අතට අරගෙන යන්නේ යනකොට ෂොක්යක් ඇසිලාම ආපසු බලන්නේ කලට කළු බල්ලෙක් එකට වෙන්නනේ බුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවනේ කලට කළු මිනිහෙක් කුසට හිටියනේ පාරේ හරහාට හොඳ නෑ පාරේ නටන්න. අපි යමුකෝ එහාට. ගියා මිනි කන අත්තට. ගියා මිනි කන අත්තට. පොඩ කියන මේ. එයා පටන් ගන්න කලින් කිව්වා. මල විනි නැගිටලා එනවා. හරි විවාන. හරි අප්පුඩි. සුතෝ එපා නටන්න. අපි යමුකෝ ගෙදරට. අපේ අම්මා හොයන්න ආදර වේවි හරියට. මම මෙහෙම කිව්වම එපෙන්න ආසට හු කියාගෙන නැවත පෙන්න පොළවට. හරි ඔය ඉන්නේ විවාන අහන්නකෝ. අපි විවාට අප්පුඩියක් ගාමු ඉස්සෙල්ල. හරිනේ. හරි තව තියෙනවා. ඇගේ දත් දෙක අත්තිකයි ඇස් දෙක ගිනි ගොඩක් වගේ. මම පෙන්න ආසට ගිටාර එක ගත්තු තේකට දුන්නා ඔළුවට ගිටාර එක කෑලි හැලෙන්න. මේ ශබ්දය ඇසිලා කුර කරුවනේ ගිටලා මට වතුර පොවලා ගැස්සුවා ගෙදර ගිහිල්ලා. මේ විස්තරේ අහලා අපේ අම්මා බය වෙලා මට බලියක් කරලා ගත්තමාව බේරලා මම බොහොම බය වුණා. හරි මේ අහන්න අපි තමයි වැරදි. එයා කිව්වා හැබැයි දිගයි කතා. ඔව් දිගයි කියලා කිව්වා බෑ. එයා කියලා කිව්වනේ නේද? ඒකද මදින්න වත්තන්න එපා නේද? මම හැබැයි බොරු නම් ඔන්න කියන්නේ. ඔයා කියනවා හොඳ ළමෙක් නේද? ඔය සින්දුව ගෙදර වැඩිපුරම අහන්නේ කවුද? අම්මද තාත්තද ගෙදර? අම්මා.